අනුව දශකයේ ජනප්‍රියම ගාන ශිල්පියෙකු ලෙසින් රසික හදවත් දිනාගත් ප්‍රින්ස් උදේ ප්‍රියන්ත අද පස්වරුවේ එල්පිටිය නගරයට නුදුරු කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් නවදගල සිරිපුර ග්‍රාමයේ සිය නිවසේ සුසාන භූමියේදී අවසන් ගමන් යාමට නියමිතයි. 1989 වසරේ ඌරුගස් මංහන්දියේදී පැවැත්වුණු සංගීත පන්තියට එකතු වෙමින් සංගීත හැදෑරීම ආරම්භ කළ ඔහු ජාතික තරුණ සේවා සභාවේ බෙල්ලු සෞන්දර්ය නිකේතනයට එකතු වෙනවා. ඒ වයිලින් වාදනය හැදෑරීම සඳහා ඒ සමගම ජනප්‍රිය ගාන ශිල්පියෙක් බවට උපත් වෙනවා. විශාරද නිහාල් ගම්මේවා ඔහුගේ සංගීත උපදේශකවරයයි. ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ පියා විශාරද ගුණදාස කපුගේ මහත්මයාගේ සංගීත ගුරුවරයා වුවත් සිය පියාගේ පූර්ණ සංගීතමය දැනුම ලබා ගැනීමේ පින ඔහුට නොලැබෙන්නේ ප්‍රින්ස්ගේ බාල වියේදීම පියාවුන්ගේ සමු ගැනීම නිසායි. සුදුමල් පොකුරක් අතින් දරාමා ඔබේ සොහොන ළඟ තනවි රහසේ සැලෙනා කඳුලැලි තවරා සිහි කරණීමේ මගේ පියාණෙනි. මේ ප්‍රින්ස්ගේ පියා වෙනුවෙන් ලියූ කඳුළු ගීතය කැඩපත හමුවේ හිඳිමි නිරතුරු ඔබේ රුව දකිමි කලාලවේ දොර අභියස සිටිමි ඔබ සිටියා නම් සතුට දැනේ. ප්‍රින්ස් ඒ තරමටම තම පියාට අපමණ ලෙස ආදරය කළා. 1970 වසරේ ජුනි 13 වෙනිදා උපන් ප්‍රින්ස් එල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. සිය 47 වන උපන්දිනයේ දින 5ක් තිබෙදී දැන් සමුගන්නට ඕඩ සිදුුනේ ඔහු පීඩාවට පත් කළ රෝගී තත්ත්වය නිසායි. ප්‍රින්ස් මේ රෝගී තත්ත්වයට ගොදුරු වීම අරමන්නේ සිය මවගේ රියෝවත් සමග ඇතුණු කම්පැනි සමගයි. ඇයි ඩුබායිදී හදිසියෙම රෝගාතුර වී මව ප්‍රින්ස් හැර යනවා. ඒ කම්පැනි සමග ප්‍රින්ස් රෝගී තත්ත්වයට පත් වෙනවා. සිය රෝගී තත්ත්වය නිසා කලාකරුවෙක් ලෙස හරි හම්බ කරපු මුදල් ඔහුගේ ප්‍රතිකාරවලට ප්‍රමාණවත් වුණේ නැහැ. අසන්න ප්‍රින්ස් තනි නොතනියට හිටියේ ඇගේ නැගණියයි. ප්‍රින්ස්ගේ ගීත වෙන්දේසි කරන්න පවා නැගණියට සිදුුනේ ප්‍රින්ස් ජීවත් කරවීම සඳහායි. සුහසකු රසික සිත් තම ආදරණීය හරින් සැනසූ මේ අපූර්ව ගායකයා කොළඹ පෞද්ගලික රෝහලකදී අවසන් සුසුම් පෙරුවා පසුගියදා. වෙරළ කොනකට වෙලා අපි යලිත් බලා සිටින්නම් ඔබ බෑ පෙම්සිනා. පෙර දිනක අපි හමුණු තැන යලිත් වෙන්වන්නට නෙවෙයි යලිත් එක්වන්නට ප්‍රින්ස් අපි මුණ ගැහෙමු. ඔබට නිවන් සුව. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න.